හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අහිංසක දෙමව්පියන්ගේ දරුවන් 3 දෙනෙක් ඉන්නවා කියලා 2000 පඩි හම්බෙන්න. එයාට අරක් ගාලා බොන්න මෙන්න මොකක්ද? ලොකු දෙයක් කියලා හිතුවේ නේ. තෝ හිතුවා මං ගොනෙක් කියලා. මම මේ කොණ්ඩේ තෝ චීනෙක් නෙවෙයි යකෝ. හරියක්. Ini. Sanji bersanji. ඌ කැරියා පොන්න කැරියා මගේ යාළුවෙක් තමයි ලොල්ලවන්නේ තේරෙනවද ඒ හින්දා ඔය කැරියට ගන්න එපා මේ ඒරියා එකට මෙන්න ඩෙන්ගු මදුරුයි. තෝ ආවේ මගේ ලොක්කව කන්නද? මං තෝව මරාගෙන කනෝ යකෝ. සහෝදරවරුනි! අම්මා ෂවුටු! I thought it's a bomb blast. Who's shouting? No, මේ විමල්ගේ මල්ලි කිල්මින්. Carry on! පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරයක්. මණික ඔයා මේක හොඳට ආගන්න. ඔයා යයිද ටීවී වල මාත් දවසක යයි මණික අවුඩි වල. ඔයාට එදාට එන්න වෙන්නේ මණික මාගාවට අඬාගෙන. අද නම් පැණි මරක ගහට එන ගහයි වගේ. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න මොනතරම් අසහනයක්ද තියෙන්නේ ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අනේ අයියා මං එහෙම කෙනෙක් නෙමෙයි සුවපත් වෙත්වා බණ භාවනා කරන්න සීල සත්‍ය නෙදුකෙත්තා මේ ගෑණියේ බොයේ බලු කතාව නතර කරගනි දැන් පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුල වෙනලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා අන්න ඒක කරගනි මචං ගේමක් ගහපන් ලොවෙත් නැති අන්න එහෙම ගේමක් ගහන්න හැම එකෙක් එක්කම මම ඉන්නවා උඹලා ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ එච්චර පුත්තෝ මේක අහගනින් තෝ වගේ පටු අදහස් තියෙන පකයෝ තමයි මැරෙන්න ඕනේ පල්ලෙන් ඊට පල්ලෙන් එරියට කියලා ඔක බෝ කරගෙන මැරි මෙච්චර කින්ඩිය දාද්දි ඔරොප්පු නොවෙන්න ගෑණියදද මනපාල් දෙම අම්මට හු කොනවල ඌත්තෝ මොකද අද තන පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන මොකේද හරි කෙලින් වරෙන් හරිද අද තන පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද මෙතන හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා जिंदगी की ना टूटे लड़ी Ini lah berjumpa kedua. Pun dah. Deh, hai mấy bạn đi. Tiếp tiền đấy. Tiếpไปthay hoa này.
හැලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? අද මැසිව් අන්බොක්සින් එකක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ඔයාලට පේනවා ඇති. කෙලින් වරෙන් හරිද පික් දාගන්න අනම්මනම් ප්‍රතිසං කරන්න හදන්න එපා හදනවා කනවතෝ තෝ කන මරාගෙන කන දෙනකන් කැරි ගෝතයා හට ආය හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා හැත්ත මේක කාලා බිමත් සේරම කන්න රටම කන්නාවද ලෝකෙම කන්න මරව ගන්න එපා තොපි අම්මට උඩ මොකක්ද එනවා ලොකු දෙයක් කියලා හිතුවේ නේ. තෝයි තමන් ගොනෙක් කියලා. මම මේ කොණ්ඩේ දෝ චීනෙක් නෙවෙයි අකෝ. අයබන සතුරු සුළු ප්‍රසාවන්නේ බොරු කරන්න එපා හුත්තෝ එක එක පක්ෂ වලට පොක දෙන්න හදන්න එපා තේරෙනවද මං කිසිම පක්ෂයක නැහැ මං UMP කාරෙක් උඹලා මිනිස්සුયો අපිත් මිනිස්සුયો කනවතෝ තෝ කන මරාගෙන කන දෙනකන් හට ආය අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස් සහ බිල්ෆි මල්ලි මේ අපේ අතරේ ඕක මොකුත් නෑ මොනතරම් අසහනයක්ද තියෙන්නේ ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි අනිවාර්යයෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි දැන් තොපිට හොඳට නින්දයි ගිලා ගහනවා අද මැසිව් අන්බොක්සින් එකක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ඔයාලට පේනවා ඇති. උත්තෝ මොකද අද තොර බුලුවන්න මන කොච්චර බුලුවන්ද මෙතන මොකේද ගෝ හරි දැන් මම පොලිසිය කිව්වා පස්සේ මම කරගන්නේකෝ. පාලම් බං හුකන්න වෙන්න අතේ යෝ අත කපන් යන හුක්කකේදෝ මොකද්ද? යෝ අතේ යෝ අත කපන් යන කේදර වටේම කට්ටිය එකතු වෙලා හොඳටම කරන්න හැදුවේ මට. ඒ වුණාට කට්ටියටම හොඳටම කරලා පැන්නේ මම. පාසක මහත්තයෝ මේ ඔයගේ හැටිද? එහෙම නැත්නම් ඔහෙට පයිත්‍යන්ද? පයිත්‍යන් නම් බෙහෙත් තිරණ ආමුදුරනේ මේ වගේ උපන් හැටිය. මේක අපිලගේ දත්ත අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ ඕනෝක තමයි ප්‍රශ්නේ යටි අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන කනවතෝ
මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. මේ හොර හැත්තත් එක්ක ගනුදෙනුවක්